අයිබෝන් කියලා පිළිගන්න ඔයාලා හැමෝම ශානුවෙන් බණි YouTube channel එකට. ඉතින් thumbnail එකේ දාලා තියෙනවා වගේම අද ඔයාලට කියන්න යන්නේ අපි මෙහි ඒක නැත්තම් එංගලන්තේ ඔයාලා කවුරුද ඉන්නවා නම් ෆොටෝග්‍රැෆර් කෙනෙක් හොයනවා නම් අපේ channel එකෙන් අද අපි එක්කන් ඉන්නේ අපේ යාළුවෙක් වෙන නිශාත් තරින්ද නැත්තම් එල්ලා ප්‍රොඩක්ෂන් වල අධිපතිතුමා නැත්තම් නිර්වාහකතුමා කිව්වොත් මම නිවැරදි. අද මාත් එක්ක ඉන්න නිශාත් එයාත් එක තමයි අපි chat එකක් දාන්න යන්නේ. අපි ඉස්සරහට කතා කරගෙන යමු. ඔයාලා බර්ත්ඩේ වලට ෂූට් එකක් තියෙනවා නම්, ඔයාලා ඇනිවර්සරි ෂූට් එකක් තියෙනවා නම්, මොන හරි ඉවෙන්ට් එකක මොන හරි ඒ වගේම ඔයාලගේ අවුරුදු උත්සව නැත්නම් ආපහු ඔයාලගේ මොන හරි වෙන ඉවෙන්ට් මොන හරි තියෙනවා නම් අපි නිශාට සම්බන්ධ කරගන්න පුළුවන්. අපි එයා කරපු වැඩ ටික ගැනයි එයාගේ කොහොමද විස්තර ටිකයි අපි අද වීඩියෝ එකෙන් අරන් එනවා. එහෙනම් වීඩියෝ එකත් එක්ක හැමෝම ඉන්න. මුලින්ම කියන්න තියෙන්නේ ඔයාලා අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, bell icon එක click කරලා තියාගන්න. එතකොට අනිවාර්යෙන් මේ වගේ ලස්සන වීඩියෝ එද්දී මුලින්ම ඔයාලට බලන්න පුළුවන් වෙයි. එහෙනම් අපි වැඩි කතා බහක් නැතුව වීඩියෝ එකට යමු. හරි. ඉතින් නිශාට් ඉන්නවා මගේ ළඟින්ම වඩලා. ඉතින් නිශාට් අපි බලමු මුලින්ම අහන්නේ මම ඔයාගෙන් දැන් අපි මෙහෙට දැන් ගලන්තේ ටික කාලයක් වෙනවා. එතකොට එල්ලා ප්‍රොඩක්ෂන් එක ගැන කතා කරන්න කලින් ඔයා ගැන පොඩ්ඩක් ඉන්නේ කොහෙද? ඒක පොඩ්ඩක් මුලින්ම කිව්වා හොඳයි. මොකද මේ කට්ටිය බලනවානේ කොහොමද මේ ඔයා ඉන්නේ කොහෙද? ඒවත් ළඟ ඉන්න කට්ටියත් බලනවා. ඒකයි. ඒ වගේම ඔයා ඉන්න පළාතත් එක කියලා එංගලන්තේ ඉන්න පළාතත් එක කියලා ඔයා කොහොමද කියන්නේ මේ ප්‍රදේශයේ විතරද නැත්නම් මුළු කියන්නේ දැන් ඔයාලා මුළු එංගලන්තේ ලොකු නැත්නම් රටන්නේ අපි රටම කව කරනවාද? ඔයා කොහොමද ඒක විස්තර ටිකක් අපිට කියන්න බලමු. ඉතින් ඒක මම ඇත්තටම මම බේස් වෙලා ඉන්නේ වේල්ස් වල කාඩිෆ් වලට අමතරව මම ඉතින් UK ඕනම තැනකට අපි යනවා මේ අපේ සර්විස් දෙන්න ෆොටෝග්‍රැෆි වීඩියෝග්‍රැෆි ලයිව් ස්ට්‍රීමින් හැමදේම කරනවා. මේ මේන්ලි ෆොටෝග්‍රැෆි කරන ගමන් අපි වීඩියෝස් ඒවට අපි වෙනම ටීම් ඉන්නවා. මේ එතකොට අපි සාමාන්‍යයෙන් යන ඉතින් දුර අනුව අපේ පරිසරය වෙනස් වෙනවා. හැබැයි මේ අපේ මේන්ලි බේස් එක තියෙන කාඩිෆ් බ්‍රිස්ටල් ග්ලොස්ටර්ෂයර් ඔය ටික තමයි අපි මේන්ලි කවර් කරන්නේ. හැබැයි මුළු UK ඕනම තැනකට අපේ සර්විස් එක දෙනවා. හරි. ඒක හොඳ පුදු ආරංචියක්. මොකද ගොඩක් කට්ටිය මේ බලනවා නැත්නම් මොන හරි ඔයාලගේ ඉවෙන්ට් එකක් කරගන්නකොට ෆොටෝග්‍රැෆර් කෙනෙක් හොයනවා. ඊට පස්සේ ඒ කියන්නේ නෝමල් කෙනෙකුත් නෙවෙයි. සාමාන්‍යයෙන් මම හිතන්නේ ලංකාවේ විතර කරා. ඔව් සාමාන්‍යයෙන් අතරම මම පටන් ගත්තේ 2016 වගේ 2017 කාලේ තමයි මුලින්ම ෆොටෝග්‍රැෆි බිස්නස් එක පටන් ගත්තේ. ඊට පස්සේ 22 තමයි UK වලට ආවේ. එතන ඉඳනොත් ඉතින් UK වල ගොඩක් ඉවෙන්ට්ස් බර්ත්ඩේ මැටර්නිටි ෂූට් ඊට පස්සේ වෙඩින්ග්ස් හැමදේම කවර් කරනවා. ඒකට අවුරුදු 3ක් වගේ මේ අවුරුදු 3ක විතර සර්විස් එක මෙහෙ දීලා දිනවා. මේ කට්ටිය දැන් අපි ඉන්නේ ස්පෝල්ඩින් වල. එතකොට ස්පෝල්ඩින් හෝල් බීච් ඒකට ඒ සයිඩ් එක වෙන තමයි අපි ඉන්නේ. එතකොට මේ පැත්තේවත් ඔයාලා සර්විස් එක දැන් මේ පැත්තට ඇවිල්ලා තියෙන්නේ. අර ඉඳන් ඇවිල්ලා මේ ආවේ මේ ඇත්තටම මේ ඔයගොල්ලන් ගෙදර ඉන්න කලින් අපි ගියා ලින්කන්ෂයර් වල අපිට මේ ප්‍රෙග්නන්ට් ෆොටෝ ෂූට් එකක් තිබ්බා. ඒක කරලා තමයි ඔයාවත් බලලා යන්න ආවේ. ඔව් ඒකම අපේ දෙටත් ඇවිල්ලා දිනවා. ඉතින් මගේ යාළුවා ඉතින් ඇත්තටම ලංකාවේ අපි දැන් එකට වැඩ කරේ. ඒ කියන්නේ අපි එකට මේ ඔෆිස් එක වැඩ කරේ. ඉතින් මෙහෙත් ඇවිල්ලා දැන් ඉන්නවා. එක රටේ ඉන්නේ ගොඩක් ටිකක් දුර වුණාට. ඉතින් මම බලන්නත් ගිහිල්ලා තියෙනවා. ඒකටත් ස්තුතියි. ඉතින් කියන්න තියෙන්නේ ඒ ටික තමයි. ඒ කියන්නේ මේන්ලි කියන්න තියෙන්නේ. ඒතකොට පැකේජස් ගැන කියනවා නම් ඒ කියන්නේ ඒක ඩිපෙන්ඩ් වෙන්නේ වාගේ මේවා ඒ කියන්නේ අපි යන්න දෙකවත් ඒවත් පොඩක් බලනවා. ඔව් ඒක අනිවාර්යෙන් ඉතින් මෙහෙ ගොඩක් දුර කියන්නේ එකම තැනක් නෙමෙයි. මේ ගත්තොත් ටිකක් දුරින් තමයි මේ සිටිස් තියෙන්නේ. ඒක නිසා පොඩ්ඩක් දුර අනුව කොහොමද අපේ පැකේජස් ටිකක් වෙනස් වෙනවා. ඊට අමතරව ඉතින් ගන්න සර්විස් අනුව සහ අපේ ඉන්න වෙලාව අනුව ඒවත් එක්ක පැකේජස් ඩිපෙන්ඩ් වෙනවා. ඒවා සේරම ඉතින් ඔයගලන්ට අපි කන්ටැක්ට් කරලා පැකේජස් වල ගණන් දැනගන්න පුළුවන්. මේ වෙබ්සයිට් එකෙන් අපි කන්ටැක්ට් කරාම එතනදී දැනගන්න පුළුවන්. ඔව් එතකොට වෙබ්සයිට් එකක් තියෙනවා, වෙනම පේජ් එකක් තියෙනවා, FB පේජ් එකක් තියෙනවා. ඒ ඔක්කොම ඩිස්ක්‍රිප්ෂන් එකේ මම දාන්නම් ඩීටේල්ස් ටික. එතකොට එයා හරහා ඔයාලට අපේ නිශාට් නැත්නම් එල්ලා ප්‍රොඩක්ෂන් ඔයාලට කන්ටැක්ට් කරගන්න පුළුවන්. ඊට අමතරව මට අහන්න තියෙන්නේ දැන් නිශාට් දැන් ගොඩක් කට්ටියලා තියෙන ගැටලුවක් තමයි ඒ කියන්නේ එක්ස්පීරියන්ස් එක ගැන අහනවනේ. ඒ කියන්නේ මේ සර් මේ දැන් මේ ෆීල්ඩ් එකේ ඉන්නකොට
නිෂාඩ්ගෙන් අහන්න පුළුවන් මොනවද කරලා තියෙන්නේ කියලා. අනිවාර්යෙන් බලන්න ඕනේ දැන් අපි දැන් මම උනත් සර්විස් එකක් ගන්නකොට එයාගේ එක්ස්පීරියන්ස් එක කොහමද, එයාගේ ක්වොලිටි එක වැඩවල ක්වොලිටිස් කොහමද කියලා බලන්න. පේජ් එකේ එයාගේ වැඩ තියෙනවා. එතකොට අපි මම නිකමට කියන්නේ අපිට දැන් ඔයා කරපු ඉවෙන්ට්ස් ටිකක්, ඒ කියන්නේ මේ කවර් කරපු ඉවෙන්ට්ස් ටිකක් මොනවා හරි අපිට කියන්න පුළුවන්ද? ඔව් වේල්ස් වල නම් වේල්ස් ගත්තොත් වේල්ස් වල වේල්ස් අපි කියන ඕගනයිසේෂන් එකෙන් කරන දැනට මම මෙහි ඇවිල්ලා අවුරුදු 3කම ඒ අවුරුදු උත්සවය කවර් කරලා තියෙනවා. අවුරුදු ඒ කියන්නේ හැම අවුරුද්දම කවර් කරලා තියෙනවා. ඊට අමතරව බ්‍රිස්ටල් ක්‍රිකට් ෆියස්ටා, ඊට පස්සේ චෙස්ටර් ක්‍රිකට් ෆියස්ටා, ඊට අමතරව ඉතින් අපි හැමතැනම ගොඩක් ඉවෙන්ට්ස් සාමාන්‍ය F4C එකේ අපි සිනමන් ග්‍රෑන්ඩ් එකේ ස්ටෝල් එක තනිකර කවර් කරා ෆොටෝ වීඩියෝ ඒ වගේ මේන්ලි ගොඩක් තැන්වල ඉතින් අපි දැනට කරගෙන යනවා. ඉඳලා තියෙනවා. ඒ කියන්නේ ඔව්. ඒ කියන්නේ ඔෆිෂියල් ෆොටෝග්‍රැෆර් කෙනෙක් ඇත්තටම. ඒ කියන්නේ හැබැයි ඔෆිෂියල් කියලා හයි ලෙවල් එකට යන්නේ නැහැ. ඔයාලගේ බජට් එක ඒ කියන්නේ බජට් එක බජට් ෆ්‍රෙන්ඩ්ලි. ඒ වගේම ඔයාලට කස්ටමයිස් කරලා ඔයාලට ඕනේ ෆොටෝස් ගන්න, ඔයාලට ඕන ටයිම් එකට, ඒ කියන්නේ ටයිම් එක ඩිපෙන්ඩ් වෙනවා. ඒ කියන්නේ ඒක කවර් කරන්න. ඒ ටයිම් එකට ඇඩ්ජස්ට් කරලා ඉවරලා පැකේජ් එකක් ඇඩ්ජස්ට් කරලා වුණත් හදාගන්න පුළුවන්. කතා කරලා. ඒ වගේ හොඳ සර්විස් එකක් දෙන්නේ. ඉතින් ඒක වටිනවා. මොකද අපේ ලංකාවේ කොල්ලෙක් ලංකාවේ කෙනෙක් වැඩක් කරද්දී අපි අපිට වැඩක් කරද්දී යාලා සපෝට් එක දෙනවා. අපේ කෙනෙක් වැඩක් කරද්දී අපිත් එයාගේ පැත්තෙන් සර්විස් එක ගත්තා. යාටත් සපෝට් එකක්, අපිටත් සපෝට් එකක්. ඉතින් අනිවාර්යෙන් ඉතින් ඒ වගේමයි කැමරාස් දෙකක් තියෙනවා. මම හිතන්නේ මේක අලුතින් ඔයාගේ එක තුනයි අලුත් බාන්ඩ් එකක් කියන්නේ. මේක නම් අලුත්ම ඒ කියන්නේ මාස දෙකකට තුනකට විතර කලින් මම ගත්තේ මෙහෙන් A74 කියන එක. මගේ කලින් ගත්තම A73 එක. හරි. මේ A74 එකනේ. ඔව්. මේක මේ දින අලුත් එක. ඔව්. එතකොට අර පරණ එක. මේ පරණ එක. ඒක ලංකාවේ ඉඳන් එනකොට ගෙනාවු. ඒක ලංකාවේ ඉඳන් එනකොට ගෙනාවු. අපි දැන් මම හිතන්නේ ඒතර අන්තිම හම්බෙද්දිත් මේක තිබුණා නේද? ඔව්. ඒක තිබුණේ ලංකාවේ හම්බෙද්දි. ඒතර ඒක තමයි එතකොට තිබුණේ. ඉතින් හොඳයි. ඇත්තටම දිනුවක් තියෙනවා. වැඩත් හොඳයි. වැඩත් ක්වොලිටි. මොකද මාතින් නැත්තම් මේ වගේ වීඩියෝ එකක් ඇත්තටම අපි ගේන්නේ නැහැ. මොකද අපිට ඒ කියන්නේ මේ මිනිස්සෙක් රෙකමන්ඩ් කරද්දී මිනිස්සෙක්ගේ ක්වොලිටි එකක් තියෙන කෙනෙක් ඕනේ ඔයාලට රෙකමන්ඩ් කරන්න. ඒ හින්දා ඇත්තටම රෙකමන්ඩ් කරන්න පුළුවන් කෙනෙක් සතුටුයි. ඇත්තටම අද අපිත් එක්ක එකතු වුණාට අනිවාර්යයෙන් සතුටුයි. කතා කරාට ඉතින් ගාව මේ හම්බෙන්න ආවේ අනිවාර්යයෙන්. ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ ඔයාලට මම කිව්වා වගේ සර්විස් එකක් ගන්න ඕන නම් ඔයාලා මොන හරි ඉවෙන්ට් එකක් තියෙනවා නම් අනිවාර්යෙන් කතා කරන්න. ඊට අමතරව තව පොඩි දෙයක්. දැන් අපේ channel එකෙන් වීඩියෝ දානවනේ. අපේ channel එක බලලා කවුරු කතා කරොත් මොකක් හරි යාළුවට දෙනවද මොන හරි ඔෆර් එකක් මොන හරි වගේ දෙන්න පුළුවන්ද? අනිවාර්යෙන්. සමහරක්නවා දායි ඩිස්ක්‍රිප්ෂන් එකේ කෝඩ් ප්‍රොමෝ කෝඩ් එක අපේ වෙබ්සයිට් එකෙන් හරි ඕනම ප්ලැට්ෆෝම් එකකින් අපි කන්ටැක්ට් කරාම ඒ ප්‍රොමෝ කෝඩ් එක දුන්නොත් අපි 120ක ඔෆර් එකක් දෙනවා. අම්මා හොඳයි කට්ටියට 120ක ඔෆර් එකකුත් තියෙනවා. ඒ කියන්නේ දැන් ඔයාලා හිතන්න පවුන් 200 පැකේජ් එකක් ගත්තොත් පවුන් 160කට විතර අඩු වෙනවා. 120ක් කියන්නේ 100 ඔව් 160කට විතර අඩු වෙනවා. ඒ කියන්නේ 160කට විතර එනවා පැකේජ් එක. ඒ කියන්නේ ලොකු මේ chance එකකුත් තියෙන එක දැන් මට කිව්වෙත් නෑ සර්ප්‍රයිස් එකක් මට. මම එච්චර දේ බලාපොරොත්තු වෙන්නේ නෑ. ඉතින් මේ අනිවාර්යෙන් වීඩියෝ එක බලලා හැමෝම මම ප්‍රොමෝ කෝඩ් එකක් එමුණොත් මම හදලි වල ප්‍රොමෝ කෝඩ් එකක් දාලා දෙන්නම්. ඒකත් එක්ක කතා කරන්න අනිවාර්යයෙන්ම ඔයාලට සර්විස් එකක් හම්බෙ සර්විස් එකේදී. එතකොට අනිවාර්යෙන් හම්බෙනවා ඩිස්කවුන්ට් එකක්. එහෙනම් හරි. එහෙනම් ඒ වචනේත් තියෙනවා. එහෙනම් ගොඩක් ස්තුතියි අද අපිත් එක්ක සම්බන්ධ වුණාට. මොනවා හරි අවබෝධයක් තියෙනවා නම් අනිවාර්යෙන් ඔයාලට ස්තුතියි. සහභාගී මේ වැඩේට සුබ පතනවා. වැඩේ හොඳටම කරගෙන යන්න මුළු UK වටේම ගිහිල්ලා මේ හැමෝගේ මේ වගේ ප්‍රොමෝෂන් කරන්න සහ හැම තැනකටම ගිහිල්ලා ඔයගොල්ලන්ගේ මේ YouTube channel එකටත් සුබ පතනවා. හරි. thank you එහෙනම්. අද අපිත් එක්ක දුනාට අපි එහෙනම් ආයෙ ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. ඒ වගේම අපි බලමු නිෂාඩ් එක මොන හරි ඉවෙන්ට් එකක් කරද්දී අපි එතන ධ්‍යාන ගන්න මාත් එක්ක ඉන්න බලන්න ඊළඟ පාර. එහෙනම් අදත් අපේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම thank you. ගොඩාක් ස්තුතියි. එහෙනම් මුලින්ම කිව්වා වගේ අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න නැති කෙනෙක් ඉන්නවා නම් subscribe කරන්න. bell icon එක click කරලා තියාගන්න. ඒතර අනිවාර්යයෙන් වීඩියෝ එකක් දාම මුලින්ම ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ වටිනා කියන වීඩියෝ එකක් ඔයාගේ ආවම යාළුවන්ට බලන්න share කරන්න. එහෙනම් ආයි ලස්සන වීඩියෝ එකකින් අපි හැමෝම හම්බෙමු. එහෙනම් ආයි කියනකම් ඔයාලා හැමෝටම ජය වේවා.